අපි අද කතා බහෙන් ඔබ දැනුවත් කිරීමට සූදානම් වෙන්නේ විදේශ නඩු තීන්දුවක් ශ්‍රී ලංකාව තුල බලාත්මක කිරීම සම්බන්ධව. විශේෂයෙන්ම මේක විදේශයකදී ලබා දුන් දික්කසාද නඩු තීන්දුවක් ලංකාව ඇතුලේ බලාත්මක කර ගැනීම සම්බන්ධයෙන් අපි වැඩිපුර කතා බහට යොමු වෙනවා. අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා නීතිඥ දිලේකා තේනුවර මහත්මිය මේ ගැන කතා කරන්න. නීතිඥතුමිය අපිට කියන්න පුළුවන්ද විදේශයකදී වෙන රටකදී ලබා දුන්නු නඩු තීන්දුවක් විශේෂයෙන්ම දික්කසාද නඩු තීන්දුවක් ලංකාවට ගෙනාවම ඒක අපි කියන ඔටෝමැටිකලි ස්වයංක්‍රීයව ලංකාව ඇතුලේ ක්‍රියාත්මක වෙනවද? කොහෙත්ම නැහැ ගඟුලලි. විදේශයකදී ලබා දුන්න නඩු තීන්දුවක් ලංකාවේදී බලාත්මක කිරීම ගැන කතා කරද්දී ඒක ස්වයංක්‍රීයවම සිද්ධ වෙන්නේ නැහැ. අපි සුදුසු අධිකරණයක නඩුව පවරලා බලාත්මක කරගත යුතු වෙනවා. ශ්‍රී ලංකාව තුළ මෑතක් වෙනකම්ම ඒ සම්බන්ධයෙන් පැහැදිලි නීති තත්ත්වයක් තිබුණ නැහැ. නමුත් පහුගිය අවුරුද්දේ 2024 අංක 49 දරන විදේශ නඩු තීන්දුව බලාත්මක කිරීම සම්බන්ධයෙන් පනතක් එනවා. මේ පනත ආවත් 2025 මාර්තු මාසයේ අන්තිම වෙනකනුත් මේ පනත ක්‍රියාත්මක කරගන්න බැරි වෙලා තියෙනවා. අපිට ඉන් පස්සේ 2025 මාර්තු මාසයේ අන්තිම වෙද්දී 24 29 51 කියලා ගැසට් පත්‍රයක් මේ පනතට එනවා. මේ ගැසට් පත්‍රය හරහා දැන් මේ මම අර කිව්ව පනත බලාත්මක කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ අනුව වර්තමානයේ තුල විදේශ රටකදී දුන්න නඩු තීන්දුවක් ලංකාවේදී බලාත්මක කර ගැනීම සම්බන්ධයෙන් පැහැදිලි නීති තත්ත්වයක් පවතිනවා. මම හිතන්නේ ඒක ඊටම අපේ තිබ්බ නීති තත්වයෙන් අපි ඉදිරියට ආපු ප්‍රගතිශීලී පියවරක්. අපි පොඩි හැඳින්වීමක් කරගමු මේ කියන විදේශ තීන්දුව බලාත්මක කර ගැනීමේ පනත සහ ඔබ කියපු මේ මෑතකදී ආපු ගැසට් පත්‍රයේ හරය මොකද්ද? මේ දේවල් වලින් මොනවාද සාමාන්‍ය පුරවැසියට ලබා දීලා තියෙන සහන? පනත සහ ගැසට් පත්‍රයේ අන්තර්ගතය ගැන මම කෙටියෙන් කිව්වොත් පනත හරහා අපිට ලඝු කාර්ය පටිපාටි යටතේ නඩුගුණුව පවරලා විදේශයකදී දුන්න නඩු තීන්දුවක් බලාත්මක කර ගැනීමේ හැකියාව පවතිනවා. මම මේක උදාහරණයකින් කිව්වොත් ශ්‍රී ලංකාව තුළ සාමාන්‍ය විවාහ ආඥා පනත යටතේ විවාහ වෙන දෙන්නෙක් දික්කසාදයක් ලබා ගැනීමේදී නම් සුදුසු අධිකරණයක නඩු කටයුත්ත පවරලා අර කියන වෛවාහක වරදවල් තුනෙන් එකක් හරි ඔප්පු කරලා තමයි අපිට දික්කසාදය ලබා ගන්න සිද්ධ වෙන්නේ. නමුත් ලංකාව තුළ සාමාන්‍ය විවාහ ආඥා පනත යටතේ විවාහ වෙන යුවලක් විදේශගත වෙනවා. විදේශගත වුණායින් පස්සේ ඒ අධිකරණයකදී දික්කසාද තීන්දුවක් ලබා ගන්නවා. ඊට පස්සේ ඔවුන් ලංකාවට ඇවිල්ලා අර කිව්ව විදිහට සාමාන්‍ය කාර්යපටිපාටිය යටතේම දික්කසාදය ලබා ගන්න ඕනේ කියලා නීතියක් නැහැ. නමුත් අර කියන මම පනත හරහා ලඝු කාර්යපටිපාටිය යටතේ දික්කසාද තීන්දුව තමන්ගේ රටේදී ලබා දුන්න තීන්දුව බලාත්මක කර ගැනීමේ හැකියාව පවතිනවා. ලඝු කාර්යපටිපාටිය යටතේ වෙන්නේ පෙත්සම් දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කරලා පනත අනුව නම් තාම මාස 6ක වැනි තාම කෙටි කාලයක් ඇතුළත වාචික සාක්ෂිත් ලබා දීමකින් තොරව අපිට ඒ කියන තීන්දුව බලාත්මක කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම මම ගැසට් පත්‍රයේ අන්තර්ගතය ගැන කතා කළොත් ගැසට් පත්‍රය තුළ රටවල් 53ක් සඳහන් වෙනවා. යුනයිටඩ් කින්ග්ඩම්, ඕස්ට්‍රේලියා, නිව්සීලන්ඩ්, ඉන්දියාව වැනි රටවල්. ඒ වගේම නමුත් ලංකාවේ බහුතරයක් දෙනා ඉන්න ඉතාලිය, මැද පෙරදිග වැනි රටවල් මේ කියන රටවල් 53 ඇතුලේ නැහැ. එතකොට ඒ රටවල් වල කෙනෙක් දික්කසාද තීන්දුවක් ලබා ගත්ත පමණින් අර කිව්ව පනත හරහා අපිට ලඝු කාර්ය පටිපාටි යටතේ නඩු තීන්දුවක් පවරලා තමන්ගේ තීන්දුව බලාත්මක කර ගැනීම හැකියාව නැහැ. ඒගොල්ලන්ට ආපහු වර සාමාන්‍ය කාර්ය පටිපාටි යටතේ තමයි දික්කසාදය ලබා ගන්න සිද්ධ වෙන්නේ. අපි කියන්නේ සමස්තයක් වශයෙන් ගත්තොත් පනත සහ ගැසට් එක තිබ්බට ඒ ගැසට් එකේ තියෙන රටවල් වල ඉන්න අයට දික්කසාද නඩු තීන්දුවක් ලැබුණොත් ඒක මෙහි බලාත්මක කරගන්න ලේසියෙන්ම පුළුවන්. හැබැයි රට නැත්තම් ගැසට් එක ඇතුලේ අපිට සාමාන්‍ය ක්‍රියාපටිපාටියෙම මෙහෙත් ඒ දික්කසාද තීන්දුව ලබා ගන්න වෙනවා. අපි සාමාන්‍ය පුරවැසියෝ ගොඩක් දෙනෙක්ට තියෙන දුර්මතයක් තමයි මේ ලංකාවේ තියෙන විවාහ සහතිකයක් පිටරට තියෙන විවාහ සහතිකයක් මේ දෙකම નિરાයාසයෙන්ම අපි කියනවා කැන්සල් වෙලා යනවා පිටරටකදී ලබා දුන්න එක තීන්දුවක් හරහා කියන එක. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඔබ ඉන්දියාවේ ලංකාවේ දෙකේම විවාහ වෙලා ඉන්නවා නම් ඉන්දියාවේ විවාහ සාතිකයේ එහෙ නඩුවකින් අවලංගු කරගත්ත පමණින්ම ලංකාවේ විවාහයත් අවලංගු වෙනවා කියලා. මේ මතය හරිද? නෑ කොහෙත්ම නැහැ ගගුලලි. දැන් හිතන්න ලංකාවේ ප්‍රවණතාවයක් තියෙනවා වීසා ලබා ගැනීමේ අරමුණින් සාමාන්‍ය විවාහ ආඥා පනත යටතේ විවාහ වෙනවා දෙපාර්ශ්වයක්. ඊට පස්සේ විදේශගත වෙනවා. විදේශගත වෙලා ඒ නීතියට අනුකූලවත් ඔවුන් විවාහ වෙනවා. එතකොට ඔවුන්ට විවාහ සහතික දෙකක් පවතිනවා. එතකොට ඒ රටේදී ඔවුන් දික්කසාදය ලබාගත්ත පමණින් ලංකා නීතියේදී ලබා දුන්න විවාහ සහතිකයේ කටු ගෑවෙනවා කියන අර්ථය වැරදි.
අපිට ලංකා නීතිය යටතේ අර කිව්ව රටවල් 53න් එකක නම් ඔවුන් ඉන්නේ. මේ කිව්ව පනත යටතේ ලඝුකාර්ය පටිපාටිය යටතේ නඩුවක් ගොනු කිරීමෙන් අනතුරුව තමයි අපිට අපේ රටේ තියෙන විවාහ සහතිකයත් කටු ගන්න සිද්ධ වෙන්නේ. එතකොට ඒ රටේ ගත්ත පමණින් ඒක අවලංගු වෙන්නේ නැහැ. ලංකාවේදීත් ওই කියන ක්‍රමවේදය කරන්න සිද්ධ වෙනවා. විදේශගතව ඉන්න බොහෝ අයට තියෙන ප්‍රශ්නයක් තමයි මට රට ඉඳගෙන ලංකාවේ ඩිවෝර්ස් එක ගන්න පුළුවන්ද කියන එක. මගේ අන්තිම ප්‍රශ්නේ දිලේක ඇත්තටම රට ඉඳගෙන ලංකාවෙන් ඩිවෝර්ස් එකක් ගන්න පුළුවන්ද? ඒක ගගුලලි අධිකරණයෙන් අධිකරණයට වෙනස් වෙන තත්ත්වයක්. සමහරක් වෙලාවට සමහර අධිකරණ විශේෂ ඇටර්නි බලපත්‍රයක් මගින් ඇටර්නි බලකරුවෙකු ඉදිරිපත් කරලා මේ කියන ලඝුකාර්ය පටිපාටිය යටතේ නඩුගුණුවක් ලියාපදිංචි කිරීම හරහා ඒ කියන தත්ත්වය පිළිගන්න අධිකරණ තියෙනවා. මේ ඇටර්නි බලපත්‍රයක් කියන්නේ විදේශගත එක්කෙනෙක් ලංකාවේ තමන්ගේ නියෝජිතයෙක්ව පත් කරගන්න එක. අන්න හරි. එතකොට ඒක පිළිගන්න අධිකරණ ඉන්නවා. තව දුරටත් මම කියනවා නම් මේ කියන විශේෂ ඇටර්නි බලපත්‍රයන් පිළි නොගන්න අධිකරණයක් තියෙනවා. එතකොට ඒක අවස්ථාවෙන් අවස්ථාවට අධිකරණයෙන් අධිකරණයට වෙනස් වෙන සිද්ධාමයක් වෙනවා. එතකොට තමන් අධිකරණය තමන් නඩුව පවරන්නේ කොයි අධිකරණයේද කියන කාරණය මත තීරණය වෙනවා. ඇත්තටම මේ ඇටර්නි බලපත්‍රයන් මාර්ගයෙන් නඩුව ඉවර කරගන්න පුළුවන්ද බැරිද කියන එක. දිලේක අපි හිතමු දැන් අපි විදේශයකදී නඩු තීන්දුවක් ලබා ගත්ත දික්කසාද තීන්දුව. එතකොට ඒක ලංකාවට ගෙනල්ලා ලංකාවේ බලාත්මක කරගන්න මොකක් හරි කාලයක් තියෙනවද නැත්නම් අපිට අවුරුදු 25 30ක් ගත වෙලා මෙහෙට වෙලා බලාත්මක කරගන්න පුළුවන්ද ඕක? ඇත්තටම ගඟුලලි පනතේ පැහැදිලි ප්‍රතිපාදනයක් පවතිනවා. විදේශ රටකදී තීන්දුවක් ලබා දුන්නාම ඒ තීන්දුව ලබා දුන් දිනේ ඉඳලා වසර 10ක කාලයක් ඇතුළතදී තමයි ලංකාවේ ඇවිල්ලා මේ කියන නඩුව ලියාපදිංචි කරන්න ඕනේ. දැන් තවත් අයෙක් හිතන්න පුළුවන් අනේ මගේ අවුරුදු 10 ඉවරනේ කියලා. එතකොටත් පැහැදිලි ප්‍රතිපාදනයක් පවතිනවා පනත තුල. අවුරුදු 10 ඉක්ම වුවත් ඒ ඉක්ම වූ කාල සීමාව සම්බන්ධයෙන් Tamanට ගරු අධිකරණයක් ඉදිරියේ හේතු දක්වන්න පුළුවන් නම් ඒ හේතු සම්බන්ධයෙන් අධිකරණයේ සෑහීමටපත් වෙනවා නම් එතෙන් පටන් උනත් නඩුවක් පවත්වාගෙන යෑමේ හැකියාව පවතිනවා. ඒතර ඇත්තටම කාල සීමාවක් තියෙනවා. ඒත් එක්ක මට එන ප්‍රශ්නේ තමයි මේ නඩුව පවරන්න පාර්ශව දෙකම එන්න ඕනේද? මෙහෙමයි. විදේශ රටකදී මේ කියන දික්කසාද තීන්දුව ලබා ගනිද්දී දෙපාර්ශ්වයම හිටියනම් එතකොට ලංකාව ඇතුළතදී ඔය කියන ක්‍රියාපටිපාටිය යටතේ නඩුව බලාත්මක කර ගැනීමේ හැකියාව පැහැදිලිව තියෙනවා. නමුත් විදේශ රටකදී වුණත් අපි තීන්දුව ගන්නෙ ඒක පාර්ශ්විකව නම් ලංකාව තුලදී මේ ලඝුකාර්ය පටිපාටිය යටතේ නඩුව පැවරුවා වුණාට අර හිටියේ නැති පාර්ශ්වයට පැහැදිලිවම දැනුම් දීමක් කරන්න සිද්ධ වෙනවා. කියන්නේ සිතාසියවීමක් කරන්න සිද්ධ වෙනවා. මම අපිට පැහැදිලි අපි විදේශයකදී ලබාගත් දික්කසාද නඩු තීන්දුවක් මෙහෙදී ලංකාවේදී નિરાයාසයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙදි තීන්දුවක් තිබ්බත් ගැසට් පත්‍රයේ රට තිබ්බත් අපි ලංකාවේ ඒ ලඝු කාර්ය පටිපාටිය හරහා නඩුවක් පවරලා ඒ නියෝගය සම්මත කරගන්න ඕනේ. බෙහෙම ස්තුතියි නීතිඥ දිලේකා තේනුවර මහත්මියට අද කතා බහට එකතු වුණාට. මම හිතන්නේ අපි ගොඩ දෙනෙක්ට පොඩි සැකයක් තිබ්බ කාරණයක් අද අපිට මේ කතා බහ හරහා පැහැදිලි කරගන්න අවකාශය සැලසුණා.